හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් ආස ඉස්සර බැක් ජම්ප් එක ගාලා කොහමද ඔයාලගේ ක්‍රෑෆ්ට් ලෑන්ඩ් මැප් එක දාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳින් බලන්න මොකද පොඩි ස්ක්‍රිප්ට් එකක් හදන්න තියෙනවා අපිට. හරි ඉතින් අපි යන් අද වීඩියෝ එකට මුලින්ම ඔයාලගේ මැප් එකට ඉතින් ගියාම ඔයාලා පේනවා මේ සෙටින් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක දුන්නම තියෙනවා edit script කියලා එකෙන් player script එක තෝරගන්න. ඉතින් මෙතනින් ඔයාලා මුලින්ම තෝරගන්න ඕන on jump කියන බ්ලොක් එකේ. ඉතින් ඒක තියෙන්නේ මේ මට මතක විදියට මේ private event කියලා අන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒකේ පොඩ්ඩක් යටට යරගෙන තියෙනවා මෙන්න මෙතන on jump කියන මේ බ්ලොක් එක මැදගෙන මෙතනින් තියන්න. හරි ඉතින් ඔයාලට කොළ පාටට ගියාම පේනවා උඩින්ම තියෙනවා set property කියලා අන්න එක ඇදලා ගන්න. හරි මෙතනින් ඔයාලා මේ ධන ලකුණු ඔබන්න ඕන. මෙතන තියෙනවා get property කියලා බ්ලොක් එකක්. අන්න ඒකට ඔබවම ඒක ඇතනින් වැටෙනවා. ඉතින් එතන තියෙනවා ධන ලකුණක් ආයෙමත් අන්න ඒකට ඔබලා මේ this entity කියන බ්ලොක් එක දාගන්න. ඊට පස්සේ මේ property යටතේ තියෙනවා unselected කියලා අන්න ඒකට ඔබලා ඔයාලා search කර ගන්න ඕන main camera කියලා. ඉතින් ඔයාලා පේන ඇති main camera කියලා යටම තියෙනවා. ඉතින් ඒකට ඔබාගත්තට පස්සේ ආයේ තියෙනවා set property යටතේ unselected කියලා අන්න ඒකට ඔබලා ආයෙත් search කරගන්න camera type කියලා. හරි ඉතින් ඔයාලට අවසානට පේන ඇති value කියලා එතනක් ධන ලකුණක් තියෙනවා. ඉතින් මෙතෙන්ට අපි add කරගන්න ඕන උඩින් යන search bar එකට ගිහිල්ලා type block කියලා search කරගන්න. මම නිකන් type කියලා search කරත් එනවා. ඉතින් උඩින් පේනවා type අන්න වගේ block එකක් තියෙනවා. ඒක කොහොමද දාගන්න. ඔයාලා පේනවා ඒක ධන ලකුණට දාන්න බෑ. මුලින්ම ඔයාලා තියෙනවා int කියලා පොඩි ඉරි කැලක් ඔය අන්න ඒකට ඔබන්න. ඉතින් ඔයාලා search කරගන්න any type කියලා. හරි ඉතින් ඒක search කළා තෝරගත්තට පස්සේ ඔයාලා පුළුවන් වෙනවා ඒ block එක අරකට දාන්න. හරි ඉතින් අවසාන විදියට මෙතන ධන ලකුණ ආපහු ඔබලා උඩම තියෙනවා බිඳුව. අන්න ඒකට ඔබන්න. ඉතින් එතන වැටෙනවා බිඳුව. ඊට පස්සේ බිඳුව ඔබම පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති ගානක් දාගන්න. ඉතින් මෙතනින් ඔයා 7 අනිවාර්යෙන් දාගන්න ඕන. හරි ඉතින් අපිට ආපහු බ්ලොක් එකක් දාගන්න. ඉතින් මෙතනින් ආපහු on jump stop කියන බ්ලොක් එක දාගන්න. ඔයාලා මෙහෙම හොයන්න අමාරු නම් උඩින් පුළුවන් search කරන්න. ඉතින් ඔයාලා on jump කියලා search කරාම ඉතින් ඔයාලා උඩින් පේන තියෙන on jump stop ඒ බ්ලොක් දෙකම එනවා. ඉතින් තෝර හොය ඉන්න ඕනේ නැහැ. හරි ඉතින් ඔයාලා උඩින් පේනවා කොළ පාටයි දිග ඉර වගේ. ඉතින් ඒකට එකපාරක් එබුවම මෙන්න මේ යටින් හතරක් එනවා. copy pop disable delete කියලා. ඉතින් මෙතනින් ඔයා මේ copy කියන එක ඔබා ගන්න. ඊට පස්සේ අලුත් එකක් එනවා paste කියලා. ඉතින් ඒකට එබුවම ඉතින් අන්න copy වෙලා paste වෙනවා. නිකන් ඔයාලා වචනයක් copy කරලා paste කරනවා වගේම තමයි. ඉතින් ඒක අර on jump stop කියන block එකේ යටින් දාගන්න. හරි ඉතින් කට්ටිය ඔන්න මේ අවසාන දේ තමයි ගන්න තියෙන්නේ. ඔයාලා මේ හත උඩ ඔබලා ආයේ හත වෙනස් කරගන්න ඕන ආයිමත් එක විදියට. හරි ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. අපි ඉතින් මේ player script එක යටතේ තමයි මේ script එක හැදුවේ. මොකද jump එක දාන්නේ player නිසා. ඔයාලා අනිවාර්යයෙන්ම මේක player script එක හදන්න global එකගෙන හදන්න එපා. ඉතින් වැඩ වෙන්නේ නැහැ. හරි ඉතින් ඔයාලා පුළුවන් ඕන විදිහට හදාගන්න. දැන් අපි play කරලා බලමු jump එක වැටලාද කියලා. හරි ඉතින් ඔයාලා පේනවා back jump එක වැටලා තියෙන. ඉතින් මෙච්චරයි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලට ස්ක්‍රිප්ට් හදන්න පොඩ්ඩක් අමාරු නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තනවත් හරි බලන්න. හරි ඉතින් කට්ටිය ඔක තමයි අද වීඩියෝ එක. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් අමාරු නම් පොඩ්ඩක් නවත්තනවත් හරි බලන්න. හරි ඉතින් ආ වීඩියෝ එක හම්බෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි බයි.